Hi travelers. Only thing other travel ඉස්සරහ ඇවිල්ලා තියෙන්නේ. ඔයාලා කවුරුත් යන්න කැමති වගේ තැනකට ඉතින් ඔයාලට මගේ පිටිපසින් පේන ඇත්තනේ. මේ තියෙන්නේ නිල්වලා රිවර් පාක් එක. ඉතින් මාතර පුරවරේ මේ ළඟදි තමයි ඉදුනේ. හරිම ලස්සන පාක් එකක් තමයි මේ නිල්වලා රිවර් පාක් එක කියන්නේ. එහෙනම් අපි ගිහිල්ලා බලමු. මොකක්ද මේ නිල්වලා රිවර් පාක් එක කියලා මොනවද කරන්න තියෙන්නේ? ඒ වගේ ගොඩක් දේවල් අපි බලන්න ලෑස්තිලා ඉන්නවා. එහෙනම් channel වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා යට තියෙන subscribe button එක click කරලා bell icon එක click කරලා ඒ වගේම like කරන්න share කරන්න ඒ වගේම වීඩියෝ එක හොඳ නම් අනිවාර්යෙන් like එකක් දාන්න. ඒ වගේම ඊළඟට දාන වීඩියෝස් ඔයාලට එකපාරටම බලන්න ඕන නම් පළවෙනිම වෙන්න ඕන නම් ඔයාලා අනිවාර්යෙන් subscribe කරලා bell icon එක click කරන්න. එහෙනම් අපි යන් මොන වගේද මේ river park එකේ කියලා බලන්න. යාළුවනේ එන්ට්‍රන්ස් එකේ ඇවිදගෙන එනකොට දැන් මේ ටිකට් කවුන්ටර් එක ළඟයි. මෙතෙන්ට හරිම ලස්සන view එකක් පේනවා මේ. මාතර ඉන්නකො මම zoom කරනවා ඔයාලට. මාතර පල්ලිය පේනවා. ඉතින් ඊට පස්සේ අපිට තියෙනවා ටිකට් කවුන්ටර් එක. අපි යන් ටිකට් කවුන්ටර් එකට යන්න. යාළුවනේ මෙන්න ටිකට් කවුන්ටර් එක දිනවා ඇතුල් වීම රුපියල් 50යි. අපි ටිකට් ගත්තා. ඉතින් ටිකට් කවුන්ටර් එකෙන් ඇතුල් වෙනකොටම අපිට වෙන්න මෙතන තියෙනවා බුදු පිළිමයක්. ඇතුල් වෙද්දිම හරිම ලස්සනයි බෝගහත් එක්ක. එහෙනම් අපි යන් තව මොනවද ඇතුළට වෙන්න තියෙන්නේ කියලා බලන්න. ඉතින් අතන අපිට පේන තියෙනවා නිල්වලා රිවර් පාක් කියලා අර අපි මුලදී දැක්කා වගේ සයින් එක. ඉන්නකො මම ඔයාලට පෙන්නන්න. ඔය අතරත් පේන තියෙනවා. ඉතින් ඊට පස්සේ ආයෙමත් අපි මෙතන ඉඳන් ඇවිදගෙන යන්. හරිම ලස්සන view එකක් තියෙනවා මේ පැත්තේ. මේ නිල්වලා ගඟ තමයි මේ තියෙන්නේ. හරිම ලස්සනයි. ඊට පස්සේ අපි යන් එහෙනම්. ඉතින් යාළුවනේ මේ මෙන්න මෙතන තියෙනවා මාතර කියලා ලෙටර්ස් වලින් සයින් එකක් ගහපු ලස්සන තැනක්. එතන ෆොටෝස් වලට තියෙන්නේ. අපි එතනට පස්සේ යන් අපි දැන් රිවර් පාක් එකට ආවා. රිවර් පාක් එකට ඇතුල් වෙද්දිම මෙතන අපිට ලස්සනටම බම්පර් හවුස් එකක් තියෙනවා. මේ වගේ ලොකු ඒරියා එකක් තියෙනවා මේ. අද නම් ගොඩක් කට්ටිය අඩුයි. ඒ කියන්නේ මේ දවස් ටිකේ වැස්ස ඒක නිසා ගොඩක් කට්ටිය අඩුයි. අපි එහෙනම් යන් මොකද්ද මේ තියෙන්නේ කියලා බලන්න. ඉතින් මෙන්න තියෙනවා බම්පර් හවුස් එක. මේක අවුරුදු 4ට වැඩි අවුරුදු 12ට අඩු ළමුන් සඳහා තියෙන්නේ. ලස්සනයි. මෙතන නිකන් අර ටිකට් කවුන්ටර් එකේ තියෙන අර බම්පර් කාර් ඒ වලට තියෙන්නේ. මේ වගේ පෝල් එන ලොකු ක්‍රවුඩ් එකකට ඉන්න පුළුවන්. මෙතෙන්ට එන අපි යන් තව ටිකක්.
යාළුවනේ මියුසික් දාලා දැන් ඔයාලට ඇහෙනවද දන්නේ මෙතන තියෙනවා බම්පර් අර කේබල් එකේ තියෙන්නේ අන්න ඒක තමයි තියෙන්නේ මෙතන කවුරුවත් නෑද ඊට පස්සේ මෙතන මැගී කොත්තුමී ඊට පස්සේ අයිස්ක්‍රීම් ට්‍රක්ස් තියෙනවා ඊට පස්සේ මෙතන පොඩි ෆුඩ් ස්ටෝල් එකක් තියෙනවා අතන තියෙනවා ආකේඩ් වලට මේ මෙතන රතු පාටට පේන්නේ ඉන්න මම ඔයාලට පෙන්නන්න මේ මෙතන රතු පාටට එක පාටින් පේන්නේ ඔයාලට ආකේඩ්ස් ගේම් ඊට පස්සේ අපි යංගෝ තවත් ඉස්සරහට ඉතින් යාළුවනේ මේ පැත්තට එනකොට අපිට පේනවා මෙතන ට්‍රේන් එකක් තියෙනවා ට්‍රේන් රයිඩ් එකක් තියෙන පොඩි අයට ඒ කියන්නේ අපිටත් යන්න පුළුවන් පොඩි කට්ටිය කිව්වට ලොකු කට්ටියටත් යන්න පුළුවන් දැන් මඩනේ ගොඩක් වෙලාවට මඩ හැබැයි මෙතන මේ ගල් අල්ලපු නිසා වැඩිය මඩක් නැහැ ඊපස්සේ මෙතනත් පොඩියට ෆුඩ් ස්ටෝල්ස් ටිකක් තියෙනවා ඊපස්සේ හරිය තමයි හොඳ මේවා තියෙන්නේ ඉතින් මෙතනත් ෆුඩ් ස්ටෝල් මොකක්ද හරි ඩ්‍රින්ක් බාර් එකක් තියෙනවා ඩ්‍රින්ක් ස්ටේෂන් එකක් තියෙනවා ඊට පස්සේ මෙතන තියෙනවා නිකන් ස්ලයිඩ්ස් ඒවා තියෙනවා ඊට පස්සේ මෙතන බම්පර් කාර් තියෙනවා අපි යන්කෝ දියාලෝනේ මෙතන තියෙනවා හෝස් රයිඩ් එකක් මෙන්න මෙතන ඊට පස්සේ මෙතන ආයෙත් එහෙම තියෙනවා එහෙනම් අපි මොකක් හරි රයිඩ් එකකට හරි යමු ඉතින් යාළුවනේ දැන් අපි යන්න හදන්නේ මේ බම්පර් කාර් එකේ ඔයාලා මෙතන පිටිපස්සෙන් පේනවා ඇති අපි අපේ තාත්තා ටිකට් එක ගේන්න ගියා එහෙනම් අපි යන් බම්පර් කාර් ඉතින් යාළුවනේ දැන් මම මේ අන ගමන් ඉන්නේ බලන්නකෝ නියමයි ඒක විනාඩි 5ක් දෙනවා රුපියල් 500ක් වගේ එන්නේ බම්පර් කාර් එක ඒක හරිම ෂෝයි ඒ කියන්නේ හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා ඉතින් යාළුවනේ දැන් මම යන්න හදන්නේ අර ආකේඩ් අර මම ඉස්සෙල්ලා පෙන්නුවේ වීදුරු වලින් ඇතුළේ තිබ්බේ ගේම්ස් නම් කරන්නේ නැහැ ගේම්ස් කරන්න බෑ දැන් මම යන්න හදන්නේ හරිම ලස්සනයි නේ එන මම ඔයාලට පෙන්නන්න කළුවර නිසා ඔයාලට පේන්නත් නැතුව ඇති කොහොම හරි ගඟ තියෙන්නේ නිල්වලා ගඟ තියෙන්නේ එහෙනම් අපි යංගෝ හතෙන්ට මම ඕන දැන් ආවා අපි එහෙනම් බලමු ගිහිල්ලා මොන වගේද මේ ආකේඩ් තියෙන්නේ කියලා ඇති මෙතන ගොඩක් සබ්බේ බයිසිකල් යනවා ඒ වගේ ආකේඩ් ගේම් තියෙනවා මේ ඔයාලා දකින්නද මේ මොකද තියෙන්නේ මෙහෙම ආකේඩ් බයිසිකල් තියෙනවා මම නම් දැන් යන්නේ ඉතින් යාළුවනේ දැන් ඔයාලට මගේ පිටිපස්සෙන් පේන්නේ නිල්වලා ගඟ රැට වැඩිය පේන්නේ නැති වුණාට දවල් වරුව ගාවොත් හරිම ලස්සනයි ඊට පස්සේ අපි මෙන්න මේ පැත්තට ආවම ඒ කියන්නේ මෙතන ඔයාලට පේනවා ඇති ලයිට් ටිකක් දාලා තියෙනවා අර පේනවද දන්නේ කොහොම හරි ලයිට් දාලා තියෙන තැන දැනට හොටෙල් එකක් මං හිතන්නේ හදන්න බලන් ඉන්නේ තාම හොටෙල් එක හදලා නැහැ
එහෙනම් ඔයාලා බලන්නකෝ නිලවලා රිවර් පාක් එකේ ලස්සන කොහොමද කියලා. ඉතින් යාළුවනේ මං කිව්වා මෙන්න මේ මෙන්න මෙතන තමයි හොටෙල් එක තියෙන්නේ. එහෙනම් ඔයාලා බලන්නකෝ කොහොමද නිලවලා රිවර් පාක් එක තියෙන්නේ කියලා. යාළුවනේ ඔන්න දැන් ගොඩක් වෙලා කාලය ගත කරලා රිවර් පාකින් යනවා. හරිම ෂෝයි. දාම් බම්පින් හවුස් එහෙමම තියෙනවා. මේක හැමදේම තියෙනවා රිවර් පාකේ බම්පින් හවුස් එක. ඉතින් හරිම හොඳයි. හරිම නිදහස් නේ කවුරුවත් නැහැ. මම ඔයාලට කිව්වනේ මාතර කියන අර ලයිට් දාලා තියෙන අපිට ෆොටෝස් ගන්න. එතෙන් මං යන්නම් කියලා. අපි දැන් එතෙන්ට යනවා. එහෙනම් එතනින් හම්බෙමු. යාළුවනේ දැන් මේ මම පෙන්නන්නේ මාතර කියන තියෙන තැන නේ ෆොටෝස් වල තමයි තියෙන්නේ. හරිම ලස්සනයි ෆොටෝස් ගන්න. මාතර කියලා ලොකුවට තියෙනවා. ගොඩක් ලොකුයි මේ අකුරු. ඉතින් එච්චරයි පෙන්වන්න තියෙන රිවර් පාක් එකේ. ඉතින් අදට ට්‍රැවල් ඉස්සනා ඔයාලා ගෙදරින් යන්න හදන්නේ. ඉතින් වීඩියෝ එක ඉවර කලින් කියන්නේ මතක් කරන්නේ මගේ channel එක හොඳ නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඒ වගේම වීඩියෝ එක හොඳ නම් like එක දාගන්න. ඉතින් ඊළඟට එන ලස්සන travel videos, travel places ගැන දැනගන්න අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම bell icon එක click කරන්න නැත්නම් ඔයාලට මම දාන වීඩියෝ එක notification එකක් විදියට එන්නේ නැහැ. ඉතින් දැන් මම යනවා රිවර් පාක් එක වහන්න තව පොඩි වෙලාවක් තියෙන්නේ. ඉතින් එහෙනම් ඔයාලත් අනිවාර්යෙන් මාතර ආවොත් ඇවිල්ලා බලන්න. මාතර අවට ඉන්න අය ඇවිල්ලා නැත්නම් එයාලත් දැන් මේ ඇවිල්ලා බලන්න. හරිම ලස්සන පාක් එකක්. එහෙනම් ඉතින් ආයෙමත් subscribe කරන්න කියලා මතක් කරනවා. එහෙනම් අදට මං ගිහිල්ලා එන්නම් ඔයාලා ගෙදරින් මේ travel with Sena